අඳගොවියා මියගොස් ඇති විටදී දරුවෙකුට අඳගොවි උරුමය පැවරීම සඳහා අවශ්‍ය වන ලේඛන. 1. ඉල්ලීම් ලිපිය. 2. අදාළ කුඹුරු ඉඩම පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථානයෙන් ලබා ගන්නා ලද කෘෂිකාර්මික ඉඩම් ලේඛනයේ සහතික පිටපත. 3. මියගිය මවගේ හෝ පියාගේ මරණ සහතිකයේ මුල් පිටපත. 4. මවගේ හා පියාගේ විවාහ සහතිකයේ මුල් පිටපත හෝ දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත. 5. ඔබ හා මාපියන් ඇතුළත්ව අදාළ වසමී ග්‍රාම නිලධාරීගෙන් ලබා ගන්නා ලද පවුලේ විස්තර සඳහන් ලිපිය හෙවත් පවුල් ලේඛනය. 6. සාමදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිටදී අත්සන් කරන ලද සහෝදර සහෝදරියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය. 7. අදාළ කුඹුරු ඉඩම වගා කරන වසමේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයාගෙන් ලබා ගන්නා ලද ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීගේ නිර්දේශය සහිත ලිපිය. 8. අදාළ කුඹුරු ඉඩම වගා කරන බවට ගොවි සංවිධානයේ ලිපිය. 9. සාමදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිටදී සහතික කරන ලද ඉඩම් හිමියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය. 10. කුඹුරු ඉඩම සම්බන්ධයෙන් ආරවුලක් නොමැති බවට ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීගෙන් ලබා ගන්නා ලද ලිපිය.